ආයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ පාඩුව රුපියල් බිලියන 6.5ට නගී. නව ආයෝජන සමාගමත් ඉවත් වෙයයි. සියලුම ආරක්ෂක බටයින් ඉවත් කළත් ජනතාව අතරට යාම නවත්වන්නේ නැහැ. හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්. හිටපු ජනපතිගේ ආරක්ෂාව අඩු කළේ පලිගැනීමකට නොව බුද්ධි අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු බව ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි. තමන් ආසන සංවිධායක දුරෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ගැන රාජ්‍ය ඇමති චම්පිකා ප්‍රේමදාසගෙන් හෙළිදරව්වක්. මම දැදිගම ආසනෙන් ඉවත් කරන්න ඊයේ සාකච්ඡාවක් කරලා තියෙනවා 56 දෙනෙක් එකතු වෙලා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ අලාභය රුපියල් බිලියන 6.4ක් බව සමාගමේ මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා. එය පෙර වසරට වඩා රුපියල් බිලියන 2.9ක වැඩිවීමක්. මෙතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උපාය මාර්ගික පාර්ශවකරුවෙකු ලෙස තෝරාගෙන තිබූ ටෙක්සාස් පැසිෆික් ගෲප් නැමැති ආයතනය අදාළ ආයෝජනයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. දවසේ පුවත. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විගණනය නොකළ ගිණුම් වාර්තාවලට අනුව පසුගිය මූල්‍ය වසර සඳහා සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 136.8ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ අසීරු වෙළඳපොළ තත්ත්වයන් තුළ තම සමාගම රුපියල් බිලියන 6.49ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බවයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලයාගේ අඩුවීම සහ ගුවන් සමාගම විශාල ලෙස ඉන්ධන පිරවුම් සිදු කරන කොළඹ ජෙට් ඉන්ධන මිල ගණන් අනෙකුත් විදේශ පිරවුම් ස්ථානවලට වඩා වැඩිවීම සමාගම වෙත ඍණාත්මක බලපෑම් සිදු කර තිබෙනවා. එසේම පසුගිය මූල්‍ය වසරේ අවසන් කාර්තුව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන් ධාවන පතේ අලුත් වැඩියා කිරීම සඳහා වූ ව්‍යාපෘතියද සමාගමේ මූල්‍ය කාර්ය සාධනයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම කාලය තුළ ගුවන් ගමන් 600කට වඩා අත්හිටුවීමට සිදුව තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එකඟ වී සිටි ටෙක්සාස් පැසිෆික් ගෲප් ආයතනය සිය ආයෝජනය සිදු නොකිරීමට තීරණය කිරීම තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉදිරි වසර තවදුරටත් අසීරු වනු ඇති. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 149ක් සඳහා ආයෝජනය කිරීමට සුපර් ගෲප් පාර්ට්නර් පීස් එයා සහ ටෙක්සාස් පැසිෆික් ගෲප් යන ආයතන තුනක් තම කැමැත්ත පළ කර තිබුණා. ඔවුන්ගේ ව්‍යාපෘති යෝජනා සැලකිලට ගැනීමෙන් අනතුරුව TPG සමාගම සමග ඉදිරියට යෑමට රජය තීරණය කළා. නමුත් ගුවන් සේවය යළි නගා සිටුවීමට කළ යුතු ආයෝජනයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ අවම වීම හේතුවෙන් TPG සමාගම ඉන් ඉවත්වීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. අපි අනුගමනය කරපු ක්‍රියාදාමය බොහොම විවෘත ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමය දැන් අවසන්. දැන් අපිට නිදහස තියෙනවා ඍජුවම තවත් ජාත්‍යන්තර ගුවන් සේවාවල් එක්ක සාකච්ඡා කරන්න. මේක සාකච්ඡා කරලා බලන්න එයාට අපිටයි හවුල් වෙලා අපේ ගුවන් සේවාවත් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා. දැනට මේ වගේ ජාත්‍යන්තර ගුවන් සේවාවන් දෙකක් සමග අපේ මූලික සාකච්ඡාවක් තිබිලා තියෙනවා. ඉතින් දැන් මේ ක්‍රමවේදය අපි ඉදිරියට ගෙන යා යුතුයි. දවසේ පුවත. ගම්පොළ ප්‍රදේශයේ අවුරුදු 2කමාරක දරුවා පැහැර ගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වුන් අද ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ගම්පොළ ගඟබඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 2කමාරක් වන පිරිමි දරුවෙකු සහ ඔහු සමග සිටි 26 හැවිරිදි තරුණයෙක් අතුරුදන්ව ඇති බවට ප්‍රථමයෙන් වාර්තා වූයේ පසුගිය 3 වනදායි. පසුදින ඔවුන් නිදහස් කිරීමට ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා තිබූ අතර දරුවාගේ පියා එම මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගත් බව වාර්තා වුණා. අතුරුදන් වූ සොයා පොලිසිය මෙහෙයුමක් සිදු කළ අතර එහිදී පැහැර ගැනීමට ලක් වූ බව කියන තරුණයා හමු වුණේ මහනුවර ප්‍රදේශයේදී. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත පැහැර ගැනීමට ලක් වූ දරුවා මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේදී පොලිසිය සොයාගත්තා. එහිදී දරුවා රඳවාගෙන සිටි නිවසේ හිමිකාරිය සහ ඇගේ දියණියද කප්පම් සිද්ධිය සැලසුම් කළ පැහැර ගැනීමට ලක් වූ බවට සඳහන් වූ ඥාති තරුණයාද පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඊයේ රාත්‍රියේම දරුවා ඥාතින්ට බහර දුන් අවස්ථාව ඉතා අසංවේදී එකක් වුණා.
රජය තමන්ගේ ආරක්ෂාවට සිටින ආරක්ෂක බටයින් සියලු දෙනා ඉවත් කළද ජනතාව අතරට යෑම නොනවත්වන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉබ්බගමුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මේ මහතා මෙම අදහස් පළ කළා. ආරක්ෂක බටහින් 40 ගාණක් අයින් කරා. දැන් අද කියනවා ඔච්චර බය නම් දොරවල් වහගෙන ඉන්නලු ගෙදරට වෙලා. ඕම නෙවෙයි මුළු ආරක්ෂක බලෑනියම මගෙන් අයින් කරත් මම ජනතාව අතරට යන්නේක නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේවා අඩු කරලා අපිව බය කරන්න පුළුවන් කමක්. මම දැක්ක මේ ආදෙනිය මහත්තයා. මෙතුමා ගන්න ඒක නළුවෙක් කියනවා. එයා ගිහිල්ලා අසනීපයි කියලා එයාට බේත් ගන්න. මම දන්න තරමට පොඩි ළමයින්ට තමයි එතුමා බේත් කරන්නේ. ඒකෙත් මොලේ පිළිබඳ විශේෂයි. ඉතින් මම හිතනවා වරයාගේ මොලේ අර ගන්නට බැලලා ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙනවයි කියලා රෝද පුටුවක්. මට රෝද පුටුවක් දෙන්න ඉතලා කියන එක කියලා එන්නේ බස්තමක් ආගෙන. ඉතින් මට ඔය යුවා පාර්ලිමේන්තුවේ ඉන්න තරුණයොත් එක්ක තාම මැරතන් එකක් දුවන්න පුළුවන්කම තියෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනු ලැබුවේ පරිගැනීම සඳහා නොව බුද්ධ්‍යංශ සමග සාකච්ඡා කොට ලබාගත් තීරණයකට අනුව බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ සියඹලාපේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. රාජ්‍ය බුද්ධ්‍යංශ විමර්ශන කළා අපිට දැනුවත් කෙරුවා මෙච්චර ශාල ආරක්ෂක කණ්ඩායමක් අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා තමයි තීරණය ගත්තේ. මේක දේශපාලන තීරණයක්වත් පරිගැනීමක්වත් මොනවත් නෙවෙයි. මෙහි පෙළ පාලය දිහා බලලා අපි එහෙම වැඩ කටයුතු කරුවේ නැහැ. සරත් ෆොන්සේකා ඇමතුමා පක්ෂයේ උපනායක කරන්නට යෝජනා ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒක කොහොමදත් කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නේ ඒක. දේශපාලන පක්ෂයක ස්වභාවයක් ඕක. යම් කිසි කොටසක තනතුරු දෙනකොට තව කොටසක් අමනාප ඇති වෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ ලිබියාවෙන් ලබාගත් ණය මුදලක් රාජපක්ෂ පවුලේ පෞද්ගලික ගිණුමකට බැර කරගෙන ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාතර ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මැයි දිනේ කියන්නේ අවුරුදු එක දවසක් විතරයි. අපි අනිවාර්යයෙන්ම ඇයට 2025 දක්වාම මැයි දිනේ පවත්වන්න අපි අවස්ථාව දෙනවා. දැන් මේගොල්ලන් ඡන්දයක් ආවම කාගේ නායකත්වෙන්ද යන්නේ? බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා මගේ දූ දරුවෝ ඉන්නේ ඇමරිකාවේ මම නම් දවසක ඇමරිකාවට යනවා. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පාස්පෝර්ට් කාරෝ දැන් ගීතට වෙච්ච දේ දැක්කද? ඊට පස්සේ ඉතින් අපේ විදුලි පුටුවෙන් බේරගත්ත මහින්දට මට නම් පේන්නේ තරහ වෙන්න එපා කිව්වට ඊළඟට තියෙන්නේ රෝද පුටුව. ඒකෙන් නම් මට බේර ගන්න බෑ. ඒක අපි ඔක්කොමට වෙනවා. රට කඩනවා කිය කෑ ගහන මේ තක්කඩි රැළ මොකද දා කරේ? මෝදේ ඒ ගොඩ කරලා හදන වරා නගරයට සුනාමියක් ඇවිල්ලා හානි වුණොත් ඒ හානියේ වියදම දරන්න ඕනේ ශ්‍රී ලංකා රජය. දැන් මුන්ට භූමිය වියදම අපේ. ඒ ලිබියාවට ගිහිල්ලා ගඩාෆි මහත්තයාව ඉබ්බා ගඩාෆිට වැඩක් දීලා දිනනවා. ගඩාෆිගෙන් ලංකාවට ණයක් අරගෙන ඒ ණය ගිහිල්ලා තියෙන පවුල කෙනෙක්ගේ පුද්ගලික ගිණුමට මම මෙච්චරයි කියන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ආණ්ඩුව විසින් දිනපතා කප්පාදු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති උත්සවයකදී. විමල් වීරවංශ මහතා විසින් රචනා කරන ලද රටට උවමනා වම ග්‍රන්ථය දුරට වැඩීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. මෙතනින් මේ මොන ප්‍රමාණයට හරි මේ සටනට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ. මැයි දිනේ ඉවර වෙච්ච ගමන් 42ක් ආරක්ෂකව ගත්තා. සාගල රත්නායක අමතුතුමා කියනවා එතුමාගේ ගෝලියෙක් තමයි අර අලියට වෙඩි තිබ්බේ සිරිකොතේ. අලියට වෙඩි තිබ්බේ. එතුමාගේ ආරක්ෂාවට හිටපු පොලිස් සමාජිකයෙක්. දැන් එදා 42ක් අයින් කරා. දැන් සාගල රත්නායක අමතුතුමා කියනවා ආරක්ෂාව කලින් කලට තක්සේරු කරලා ඒ වෙනස්කම් වෙනවලු. තක්සේරු කරන්නේ නැහැ. පූජිත පොලිස්පතිතුමා. ඔව් සර් රයිට් සර්. ඕකේ සර්. තක්සේරු දෙක කරන්න සර්. කරනවා තක්සේරු කියන විදිහට. දැන් අදත් තක්සේරු කරලා තව 50ක් අයින් කරා. දිනපතා තක්සේරු කරනවා. මේ මොකද කරන්නේ? මෙහෙන් ආර්ථිකය කුණු කොල්ලට දෙනවා දේශපාලන වශයෙන් බෙදහින කරනවා රාජ්‍ය. බටහිරට ඉන්දියාවට උන පදේට නටනවා. ඒ සටනට නායකත්වය දෙන මේ දේශප්‍රේමී අරගලේ ජාතිකවාදී අරගලේ නායකත්වය දෙන කාර්යාලය අනාරක්ෂිත ඉරණමකට ඇදවට්ටනවා. මේ දෙන පණිවිඩය මොකද්ද? දිවි රැක ගන්න ඕන නම් ගෙදරට වෙලා ඉන්න එළියට බහින්න එපා. මේකයි දෙන පණිවිඩය. මැතිවරණයක් එන කාලයක් වුත් තක්සේරු කරලා 10ක් විතර ඉතුරු කරන්නේ. දැන් චන්ද්‍රිකා නෝනා කියනවා මට වගේ ගානක් තමයි යාටත් දෙන්න ඕනේ. චන්ද්‍රිකා නෝනා මොකද්ද මේ සහජීවනයේ කී බෙදුම් වාදයට උල්පන්දන් අල්ලලා අම්මඩ්ඩිගේ ආරක්ෂාවයි රට බේරගත්තු නායකයාගේ ආරක්ෂාවයි සමාන වෙනවා.
එහෙන් ආරක්ෂාව අඩු කරනවා. අරෙන් හොරු කියලා නම් කරලා හිරගෙවල් වල පුරවනවා. කෙසේ වෙතත් අද දිනේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු අඩු කිරීම සම්බන්ධයෙන් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය පිළිබඳව හිරු ටීවී ප්‍රවෘත්තිංශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගෙන් විමසීමක් කළා. එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ තමන්ට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩුවන්නේ ඒ මහතාම ලබාගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අනුරාධපුර හෙදවිදුහලේ සය මහල් ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල තැබීමේ උත්සවයකින් අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කළා. බැරි වෙලා හෝ අකණ්ඩ වැඩවර්ජනයකට ගියොත් මුහුණ දෙන්න කොහොමද ආණ්ඩුව වෛද්‍යවරු? අපි මුහුණ දෙන්න එකට ඒක ලෑස්ති කරලා තියෙන්නේ. පොන්සේකා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ බලකායක් හදනවා කියලා ඔබතුමා කිව්වා. නමුත් ඒකට විරුද්ධව දැන් අද ආණ්ඩුවේම ඒ මොනවා වුණත් කමක් නැහැ නේ. ඊට පස්සේ ජනාධිපතිතුමා මමයි සරත් ෆොන්සේකා මහත්මයාත් එක්ක නැවත කතා කරා. ඉතින් මම කතා කරන්නේ සිදුවෙන යථාර්ථය මිසක් එහෙම කියන කතා නෙවෙයි. නමුත් එහෙම බලකායක් තාම ක්‍රියාත්මක බව ප්‍රායෝගිකව බලකායක් නෙවෙයි. රටේ ජාතික ආරක්ෂාවත් අත්‍යවශ්‍ය සේවාවන් ගෙන යාමත් ඒවා කඩාකප්පල් කරලා මිනිස්සුන් ප්‍රශ්න ඇති කිරීමට එරෙහිව කොයි විදිහටද මේකට මුහුණ දෙන්න ඕනේ කියලා. ඒක රජයක වගකීම. හිටපු ජනාධිපතිවරයාම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තීන්දුවක් ගත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව කීයද කියලා. හිටපු ජනාධිපතිනට එරෙහිව. එයාට දෙන්න ඕනේ 30යි කියලා කිව්වා. මෙයාගේ ඇඟේ බෝම්බ කෑල්ලක්වත් නැහැනේ. නමුත් ජනාධිපති චන්ද්‍රිකාගේ ඇහැකුත් නැහැනේ. ඒක එයාට 30 නම් මෙයාට කීයද දෙන්න ඕනේ? ඒක අපි දිග්ගරලා තියෙන 2020 වෙනකම්. වෛද්‍යවරුන් දියත් කළ සංකේත වැඩවර්ජනය පිළිබඳව දේශපාලන නියෝජිතයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. ඉඩ වෙලා ඉන්න අයට ප්‍රතිකාර කරනවා නම් ඒක බුදුහාමුදුරන්ට ප්‍රතිකාර කරනවා වගේම තමයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. අවාසනාවකට ඒක අමතක කරලා දාලා තියෙන ලොකුම කණ්ඩායම තමයි අපේ රටේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒ සභාපතිතුමා හොඳ බෞද්ධයෙක් කියලා කියනවා, පිරිත් පිංකම් සංවිධානය කරනවා, පිරිත් නූල් වඳිනවා දොහොත් මුදෙන් තබාගෙන. නමුත් බුදුහාමුදුරන්ගේ මහා කරුණාවේ පණිවිඩය අමතක කරලා දාලා තිබෙනවා. කිසිම රාජ්‍ය සේවකයෙකුට අයිතියක් නැහැ රජයේ වැඩ කරන අතරේ පුද්ගලික ව්‍යාපාර කරන්න. ලංකාවේ එක වෘත්තියක් තිබෙනවා. ඒ වෘත්තියට පුළුවන් ආණ්ඩුවෙත් වැඩ කරන්න, පුද්ගලික වැඩත් කරන්න. වෛද්‍ය වෘත්තිය. දැන් දොස්තරුන්ට බයිනවා වැඩ ගොඩයි. අර හිටියාර කෝ අර නර්ස් නෝන නර්ස් මහත්තයා දැන් ඉනියා කියනවා දැන් වැඩේ අරලු මිනිහ හම්බෙයි. වැඩේ හරියයි ඔහොම යනකොට ඉස්පිරිතාලයකවත් ඉන්න හම්බෙන්නේ නැති වෙයි. මේ මිනිහට අන්දන්න නර්ස් නෝන කෙනෙක් හැඳුමා. වෛද්‍යවරු සහ රටේ ජනතාව තීන්දුව ගන්නවා. ඒ තීන්දුවට අපි ඔක්කොම ඉසනමන මේ ආණ්ඩුව මට පේන්නේ දැන් මීතොට මුල්ලේ කුණු ගොඩ වගේ. මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ ඔය ඇමතිවරුන්ගේ ඇඟ උඩට. හැබැයි දන්නේ නැහැ නම් කීප දෙනෙක් අපිත් එක්ක දැන් එහෙම්මෙන් කතා කරනවා. අපි දැම්ම ගුවා ඉතින් දැම්ම පයින්න කියලා. මොකද හේතුව පස්සේ දොරට තට්ටු ගෙවුවට අපි හරින්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිගාමී අන්තගාමී කල්ලිය මේ රටේ ඉන්න හිංසක දුගී දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය සේවාව පවා අඩපණ කරමින් රාජපක්ෂ ලිංගෙම්බාන්ගේ කුමන්ත්‍රණයට එකතු වෙලා අපේ රට තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් නෙමෙයි පෞද්ගලික විශ්වවිද්‍යාල තහවුරු කළ යුතුමයි. GMO කාර්යෝ වැඩි වෙලාවක් ගත කරන්නේ ප්‍රයිවට් මෙඩිකල් එකේ. මම නම් කියන්නේ මේ අයට දොස්තර මහත්තුරුයි කියලා කියන්න නම් බෑ. මේ ආණ්ඩුව ඒවට විසඳුම් ලබා දෙනවට වෙනුවට වෙන විකාර කරන්න පටන් අරගෙන තියෙනවා. රංජන් රාමනායක වෛද්‍ය පාදනීය මහත්තයව චැනල් කරනවා. ඔහු ඇවිල්ලා ළමා රෝග විශේෂඥයෙක්. ඔහු ඇවිල්ලා පසු වෛද්‍ය කෙනෙක් නෙවෙයි. ඒ නිසා රංජන් රාමනායක හමු වෙනවා නම් හමු වෙන්න ඕනේ පසු වෛද්‍ය කෙනෙක්. මොකද රංජන් රාමනායකට බෙහෙත් ගන්න තියෙන්නේ පසු වෛද්‍ය කෙනෙක්ගෙන් මිසක් වෙන කාගෙන්වත් නෙවෙයි. ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තුව තමයි චීන වරාය එක පැත්තකින් නවත්තලා අනිත් පැත්තෙන් ඉන්දියානු තෙල් ටැංකි ව්‍යාපෘතිය නවත්තලා අනිත් පැත්තෙන් සයිටම් එක වැව්වාම ලංකාවට කිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ කියලා. මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට තමයි මේ කට්ටිය බොහෝ අය අද ක්‍රියා කරන්නේ දේශපාලන පරමාර්ථ. මේ සයිටම් ප්‍රශ්නේ විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි රජයට. රජයට ඒක විසඳන්න උවමනාවක්. වැඩ කරන ජනතාව ඉවසගෙන ඉඳලා බැරිම තැන ගත්තු ක්‍රියාමාර්ගය. මේ ක්‍රියාමාර්ගයත් යටපත් කරන්න පාගන්න මේ රජය කටයුතු කරනවා. රජයේ ඇමතිතුරුන්ට වාහන ගෙන්නන්න වෙන් කරගත්තු දැවැන්ත මුදලින් වන්දි ඉල්ලන මීතොට මුල්ල ප්‍රදේශයේ 3500කට ලක්ෂ 5 ගානේ ගෙවන්න පුළුවන්. අමාත්‍යවරුන් සමාජයෙන් පිළිගැනීමකට ලක් වෙච්ච අය. ඒ අය සාමාන්‍ය හොඳ වාහනයක් එයා යුතුයි කියලා මහ ජනතාවත් බලාපොරොත්තු වෙනවා. ඇමතිවරුන් කියන්නේ මහ ජනතාවගේ නියෝජිතවරුන්. ඒ නියෝජිතවරුන්ට තමන්ගේ රාජකාරී කටයුතු කිරීම සඳහා ඒ වගේ වාහනයක් අවශ්‍ය වෙනවා. මේක ටිකක් පොම්බල පෙන්වන්න අවශ්‍ය නැහැ. පසුගිය රජයේ ඇමතිවරුන් පමණක් නෙවෙයි නෑදෑයන්ට, මස්සිනාට, මාමලාට එහෙමත් තිබුණානේ. දැන් එහෙම මේ රජයේ කටයුතු කරන්නේ.
තමන් දැදිගම ආසන සංවිධායක දුරෙන් ඉවත් කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඔහු මේ අදහස් පළ කළේ වරකපොළ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. පාර්ලිමේන්තුවට පස්සරයක් පත් වුණ මම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් වුණ මම දැදිගම ආසනෙන් ඉවත් කරන්න ඊයේ සාකච්ඡාවක් කරලා තියෙනවා 56 දෙනෙක් එකතු වෙලා. මම අද වෙනකන් 750ක් අම්බ කරලා නැහැ දේශපාලනේ. පසුගිය රජයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ගියා මට කෝටි ගාණක් සල්ලි දෙන්න කතා කරා. පොල්ලක්කර 100ක් දෙන්න කතා කරා. මම හිටියේ එක්සත් ජාතික පක්ෂයේ මේ සත්කාර්ය කරන මාව දැදිගම ආසනෙන් අයින් කරලා කෑගල් ද්විත්‍යරකේ තවත් ආසනයක් කෙනෙක් දාන්න ඊයේ සාකච්ඡා කරලා තියෙනවා. සියලු තොරතුරු මන් ළඟ දැන් තියෙනවා. ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින්. සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොන් පොහෝ දිනට ඇත්තේ තවත් දින 3ක් පමණයි. ලක්වාසී බෞද්ධ සැමට සුවිශේෂී වන මෙවර වෙසෙක් උළෙලේ වෙසක් සතිය අදින ආරම්භ වනවා. වෙසක් උළෙල සැමරීම සඳහා වෙසක් පහන් කූඩු නිවසේදීම සැකසීම අතීතයේ පටන් සිදු වූ කටයුත්තක්. නමුත් වාණිජකරණය වී ඇති සමාජය තුළ බොහෝ දෙනා වෙසක් පහන් කූඩු මිලදී ගැනීමටද පෙළඹී තිබෙන ආකාරය දැකගත හැකියි. 225යි එක 300යි මේවා තියෙනවා 50යි. ඔය අමාරුද මේ කූඩු ගන්න වෙසක් එකට. දණ්ඩ තිබ්බා වෙලාවක් නැහැ වැට්ට යන්න ඕනේ. වෙලාවක් නැහැ ඉතින් තියෙන වැඩත් එක්ක. වෙසක් එකට කූඩු හදන්න ඕනේ. පොඩි දරුවන්ට උනත් පුරුදු වෙන්න කූඩු හදන්න ඕනේ ගෙදර. මෙම වෙළඳසැල් තුළ වෙසක් පහන් කූඩු අලෙවි කිරීමට අමතරව විවිධ හැඩයෙන් යුත් වෙසක් සමයට නොගැලපෙන මුහුණුද අලෙවි කිරීමට තිබෙන ආකාරය දැකගත හැකියි. ඒවා මිලදී ගැනීමටද බොහෝ දෙනෙකු පෙළඹී තිබෙනවා. වෙසක් කියන ඒ හරි අර්ථයට වඩා ඊට එහා ගිය ඒගොල්ලන්ට ෆන් එකක් වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ආංකම් කියනවනේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. දැන් මේ ළමයි උනත් ඉල්ලන්නේ ඒවා. වෙස්මුණු දාගෙන වැඩක් නැහැ වෙසක් කාලෙට. බුද්ධ ආගම කියන්නේ අවබෝධයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන වෙසක් උළෙල සඳහා මෙවැනි දේ භාවිත කිරීම කොතෙක් උචිත වන්නේද? වෙසක් උත්සවය සමරන්නට ඕනේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ මූලික දර්ශනයට අනුකූලවයි. අපි දකිනවා මෑත කාලේ වෙසක් උත්සවයත් සමග විවිධ පිරිස් නොගැලපෙන බොහෝ දේ ඔලුබක්කන් නැටීම, විවිධ සංදර්ශන පැවැත්වීම, විවිධ නැටුම් ගැයුම් වැයුම් පැවැත්වීම මහජනතාවට හිරිහැර වෙන කටයුතු සිද්ධ කරන බව අපි දන්නවා. ඒ නිසා වෙසක් මහෝත්සවයේ තුල මේ බුදුරජාණන් වහන්සේ ධර්මය සහ ආර්ය මහා සංඝරත්නයේ තියෙන උදාරත්වය ජීවිතයට එකතු කර ගැනීම තමයි කළ යුතු වන්නේ. වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ දියණිය සහ බෑනා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙලෙස අතුරුදන් වැත්තේ වත්තල කෙළවරපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. වරාය අධිකාරියේ සේවයේ සිට විශ්‍රාම ලැබූ පුද්ගලයෙක් වන ඔහු අතුරුදන් බවට වත්තල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නෑ මම ඉන්නේ අල්ලපු ගෙදර. ඉතින් මාත් එක්ක තමයි මහපාගෙට යන්නේ. දැන් මිනිහා දැන් දවස් ගානක් යනවා ආගිය දන්නේ නෑ. නෝනා දැක්ක මම කොහොයාගේ අයියා කියලා. අයියා ඔස්ට්‍රේලියාවට ගියා කිව්වා පළවෙනිද වගේ. අදිසිම මාත්‍ර මලගෙදර ගිහිල්ලා සෙට් වෙලා ඒ ඔස්ට්‍රේලියා දෙන්නෙකුත් ඉන්නකො යාළුවෝ. ඒකේ අපස් තමයි මේ අසලසින් මේක සොයාගත්තේ. අසල්වාසීන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. දැන් මේ පොලිසියෙන් ආවම පොලිසියෙන් ගියා ඇවිල්ලා බලලා. පොලිසියට එන්න කිව්වලු. එන්දාට ડોක්ටර්මත් ඕස්ට්‍රේලියා ගියා නම් ડોක්ටර්මත් අරන් එන්න කිව්වලු. මේ ගාන මෙයාට අනුතරක් කියලා තමයි ගොඩක් අසල්වාසී හිතන්නේ. ඒ අවුස්සේ තමයි මේ සැකේ උඩ තමයි ගොඩක් මේ ගැන හොයාගෙන බලන්නේ පොලිසියට දැනුම් දීලා. ඒ ගෙදර කට්ටිය කොහොමද? ගෙදර කට්ටිය ගිය බ්‍රාස්පෙන්දා 4ට විතර ගියා ඇඳුම් ඔක්කොම අරන් ගියා අසල්වාසී දැකලා දෙනවා කට්ටිය. ගියාම ලයිටුත් දාලා අද වෙනතුරු නැහැ. ඒකෙන් තවත් සැකේ හිතුණා. අධිකරණ නියෝගයක් ලබාගත් පොලිසිය මේ වන විට නිවස සෝදිසි කරන අතර නිවසට පොලිස් ආරක්ෂාවද යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳ දියණිය සහ දියණියගේ සැමියා දැනට නිවස හැරදා පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා ඇති බවයි. මේතොට මුල්ල කසලකන්ද නායගොස් බොහෝ පිරිසකට සිය සමීපතමයන් සහ දේපල අහිමි වෙද්දී තවමත් ඒ අසල දෙවිගෙවන මිනිසුන්ගේ ජීවිතවල බලාපොරොත්තු නාය යෑම නතර වී නැහැ. නාය යන එම බලාපොරොත්තු දරා දෙවිගෙවන එම මිනිසුන් සොයා හිරු ප්‍රවෘත්ති යළිත් එහි ගියා.
මේතොට මුල්ල කසලකන්දට සමීපව දිවිගෙවන මේ බිලිඳුන් මව් ඇකයේ සුවනින්දේ පසු වුවත් ඔවුන්ගේ මාපියන් නිදිවර්ජිතව අවධානයෙන් පසු වන්නේ දරුවන්ගේ සුවබර අනාගතය වෙනුවෙන්. එලෙස සුවබර අනාගතයක් පැතු මේතොට මුල්ලේ බොහෝ පිරිසක් මේ වන විටත් සදාකල් නින්දක පසු වෙද්දී තවදුරටත් එහි දිවිගෙවන්නන්ගේ ජීවිත අවදානම නම් පහව ගොස් නැහැ. කසලකන්ද සමීපයේ තවදුරටත් දිවිගෙවෙන බොහෝ පිරිසක් රැඳී සිටින්නේ 101 වත්ත සහ 23 වත්ත ප්‍රදේශවලයි. ඉන් 101 වත්ත ප්‍රදේශයේ නිවාස 145ක් පමණ ඇති අතර ඒවායේ පදිංචිකරුවන් බිය හා සැකය මුසු වූ අවදානමෙන් වුවත් මෙහි රැඳී සිටින්නේ විකල්පයක් නොමැති හේයින්. බොහොමයක් නිවාස තවදුරටත් ගිලා බැසීමේ අවදානමේ පවතින අයුරුද එහි ගිය අපට දැකගත හැකි වුණා. අර බලාපොරොත්තු නැති විදියට අර නැති වුණේ අච්චර සේනාවක් ඒකම තමයි මෙතනට සිද්ධ වෙන්නේ කවදද? ඔන්න දුන්නා මෙන්න දුන්නා හිට දෙනවා අද දෙනවා. මේකත් අර ටිකක වෙනකන් ඒක තමයි වෙන්නේ. මම නම් මෙල්ල ගියත් කවන්නේ ගියේ. දරුකට උනා මොනවාද ඉවසන්න පුළුවන්. බුදුබාත් වෙන අපිට මේකට ඉන්න තැන් දුන්නේ. කසලකන්ද අවට අනුතුරුදායක බවට පූර්ව ප්‍රදර්ශනය කෙරුණත් අනුතුර සමග දිවිගෙවන පදිංචිකරුවන්ට ස්ථීර විකල්පයක් ලබා දීමට බලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. වහින වෙලාවේ ලවුන්ස් කරලා කිව්වා කුණු කන්දාවට ඉන්නේ නැහැ ඔකම යන්න කියලා. වීගබඩාවට ගියාම මේ මිනිස්සු අපි වෙලෙව්වා. ඔයගලන්ට කළු මාක් එක ගාලා නැහැනේ. කළු මාක් එක නැතිඳ මේකේ ඉන්න බෑ මේකේ අවදානක් නැහැ කියලා යන්න කිව්වා. ප්‍රාදේශීය ලේකම් ළඟට ගියාම කිව්වා අපිට මුකුත් කරන්න විදියක් නැහැ. ඉහළින් දැනුම් දෙන විදිය තමයි ඔයගලන්ට අවදානම්ද නැද්ද කියලා බලන්න අපි ලොකු මහතුරුන්ට දන්නන්නම් කිව්වා. අදටත් දැන්නුවේ නැහැ. මේට හාත්පස වෙනස් වූ ගැටලුවකින් පීඩා විඳින පිරිසක් රැඳී සිටින්නේ 23 වත්ත ප්‍රදේශයේ. ඔවුන් මුහුණ දී ඇති අවදානම වන්නේ කසලකන්දෙන් ගලා හැලෙන අපද්‍රව්‍ය මුසු ජලය නිවෙස්වලට පිට අර ගැලීමයි. කුඩා වර්ෂාවකටත් බොහෝ නිවාස හා වැසිකිලි ජලයෙන් යටවීම සුලභ දසුණක්. අපිට ඉන්න බෑ මෙතන වතුර යන්නෙත් නෑ කාණුවේ. මෙතන ඉන්නත් බයයි. ලැට් බාත්රූම් ඔක්කොම යට වෙලානේ අපේ. වැස්සොත් තවත් වතුරයි කියලා බයයි. ඕනනම් මෙහෙන් යන්න කියලා දෙනවා. යන්න නම් කැමති යන්න කියලා මුකුත් නෑ. මේ යන්න තිබුණොත් ඇති අනේ මම නම් ගියක් තමයි ඕනේ. ඒගොල්ලෝ කියනවා අපි අවදානක් නෑ කියලා. අපි රැයකට මේක ඉන්න බයයි. අපිට ඉන්න ගියක් විතරක් අපිට දෙන්න කියලා. එච්චර අපි ඉල්ලන්නේ. හිරු නම් හැමදාම අපි දන්නවා ජීවිතේ අපේ මුල ගෙවල් පිච්චුණු කාලේ ඉඳලා හිරු අපිට උදව් කරනවා. හිරු මේ මාධ්‍යයට අපි ගොඩාක් සලකනවා. ඒ අයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. සොහොන් කොත් අසල මල් තබා මියගිය ඥාති හිතයිශීන්ට උපහාර දැක්වීම එතරම් අරුමයක් නෙමෙයි. නමුත් ඒ කටයුත්ත කිරීමට මීටර් 60ක් මුහුදු පතුලට යමෙක් කිමිදෙන්නේ නම් එය සලකා බැලිය යුතු කරුණක්. මේ එම අපූර්ව උපහාර පිදීම පිළිබඳව හිරු ටීවී සිදු කළ සොයා බැලීමක්. මේ ෆිලිෂියන් ප්‍රනාන්දු මේ ගමුව පළඟතුරේ පදිංචි ඔහු වෘත්තීය කිමිදුම් කරුවෙක්. සංචාරක මාර්ගෝපදේශකයෙක් වීමේ අදහසින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය හා එක්වන ෆිලිෂියන්ට එම පාඨමාලා අධ්‍යක්ෂවරයාගෙන් අපූර්ව තොරතුරක් ලැබෙනවා. පීටි පෙරේරා කියලා සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා ලංකාවේ තියෙනවා කියලා HMS හර්මිස් කියලා නෞකාවක් දෙවැනි ලෝක යුද්ධ සමයේදී ජපනුන් විසින් බෝම දාලා ගිල්ලන ලද එකක්. දෙවැනි ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික යුද ශක්තිය ලෝකයට විදහා දැක්වූ ප්‍රධාන නෞකාව HMS හර්මස් නෞකාවයි. දිගින් මීටර් 183ක් වන මේ මහා සයුරේ දැවැන්තයාට රැගෙන යා හැකිව තිබූ ගුවන් යානා සංඛ්‍යාව 20ක්. මහසයුරේ ආඩම්බරකම පෑ මෙම නෞකාවේ ඔදතෙද බිඳින්නේ 1942 වසරේ අප්‍රේල් 9 වැනිදා ජපනුන් විසින් වස්සන ලද බෝම්බ වර්ෂාවට හසුවීමෙන්. ඒ මඩකලපුවට ආසන්න මුහුදු තීරයේදී. ඒ වන විට නෞකාවේ සිටි නාවිකයින් සංඛ්‍යාව ගණනින් 702ක්. මේ ප්‍රහාරයත් සමග 400 දෙනෙක් දිවිගලවා ගත්තද අනෙක් 300 දෙදෙනාට සිදු වූයේ මෙරට මුහුදු සීමාවේ මීටර 60ක් ගැඹුරු මුහුදු පත්ලේ සිය මරණ මංචකය තනා ගන්නටයි. නැව සම්බන්ධයෙන් ලද තොරතුරත් සමග ෆිලිෂියන් එය සොයා ගැනීමේ නොතිත් ආශාවෙන් මඩකලපුව මුහුදු තීරය කළඹනවා. නැව සොයා ගැනීමේ උත්සාහයේදී ඔහුට මඩකලපුව ප්‍රදේශයේ පැරණි දේශපාලනඥයෙකු වන ප්‍රින්ස් කාසිනාදන් මහතා හමු වනවා. ප්‍රින්ස් කාසිනාදන් මහත්මයා තමයි සනාථ කිරුවේ මඩකලපුව මුහුදු සීමාව තමයි ඒක තියෙන්නේ කියලා. දවස් 3ක් විතර විශාල පරිශ්‍රමයක් යොදලා 2001 දී තමයි මේ නෞකාව හොයාගත්තේ. මෙම ප්‍රහාරයෙන් දිවි බේරාගත් නැවියන් පිරිසක් එක්ව පිහිටුවාගත් HMS හර්මිස් අනුස්මරණ සංගමයට තමන්ගේ මේ සොයා ගැනීම පිළිබඳ දැනුම් දෙන ෆිලිෂියන්ට හිමිවන්නේ උණුසුම් ප්‍රතිචාරයක්. පසුව එම සංගමය ෆිලිෂියන්ගෙන් සංවේදී ඉල්ලීමක් සිදු කරනවා. 2012 දී ජීවතුන් අතර සිටින කෙනෙක් කිව්වා මේකට හරියට අපේ මාස 9 වෙනිදා ගිහලා මල් කලමක් තියන්න කියලා. ඉතින් හැම වසරෙම මේ මල් කලඹ අපි තැන්පත් කරනවා ගිහිල්ලා. HMS හර්මිස් නෞකාව මඩකලපු මුහුදු පත්ල සිපගෙන මේ වසරට අවුරුදු 75ක්. මීටර 60ක් ගැඹුරු මුහුදේ කිමිදී ලංකාවේ සුදු අරලිය වලින් බ්‍රිතාන්‍ය රාජකීය නාවිකයන්ට උපහාර පුදන්නට මේ වසරේත් ෆිලිෂියන් සූදානම්. ඒ පිළිබඳ තොරතුරු හෙට
හිරු ප්‍රවෘත්ති තුලින් බලාපොරොත්තු වන්න. පාසල් විවේක කාලයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් තම පුත්‍රයාගෙන් රුධිර සාම්පලයක් ලබාගෙන ඇති බව පවසමින් කින්යා ප්‍රදේශීය පුද්ගලයෙකු කින්යා පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. මෙම රුධිර සාම්පල ලබා ගැනීම සිදු ඇත්තේ පසුගිය සිකුරාදා පස්වරුවේදී. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ත්‍රිකුණාමලය කින්යා අල් අදාන් විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්. පාසල් විවේක කාලයේදී සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ තමන්ගෙන් රුධිර සාම්පල ලබාගත් බවට සිසුවා සඳහන් කර තිබෙනවා. වෑන් එකක කට්ටියක් ආවා මම ළඟට ගියා. ඉස්කෝලේ හැමෝගෙම ලේ චෙක් කරන්න ගත්තා. ඔයාගේ චෙක් කළේ නැහැ. ඒ හින්දා ඔයාගේ ලේ චෙක් කරන්න ඕනේ කියලා මට කිව්වා. ඊට පස්සේ මගේ අතින් අල්ලලා ලේ ගත්තා. කින්යා ෆයිසල් නගරයේ පදිංචිකරුවෙකු වන එම සිසුවා එදින පස්වරුවේ සිය පියාට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර පසුව පියා විසින් පාසලේ විදුහල්පතිවරයාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමසා තිබෙනවා. එහිදී විදුහල්පතිවරයා සඳහන් කර ඇත්තේ තමන් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවයි. පුතා ඇවිත් කිව්වා ඉස්පිරිතාලෙන් ලේ චෙක් කරන්න ඇවිත් ඉන්නවා කියලා. පිට්ටනිය සෙල්ලම් කරනකොට ලේ චෙක් කරන්න එන්න කියලා. ඊට පස්සේ එයා ගිහින් ලේ දීලා. එයා ඇවිත් මට කිව්වට පස්සේ විදුහල්පතිගෙන් ඇහුවා. ඊට පස්සේ මම පොලිසියට කිව්වා. කියලා මම පුතාව කින්යා රෝහලට එක්කගෙන ගියා. කින්යා රෝහලෙන් පුතා ත්‍රිකුණාමලයට මාරු කළා. ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහලින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිසුවාගෙන් ලේ සාම්පලයක් ලබාගෙන ඇති අතර පසුව සිසුවා රෝහලින් පිටව ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් රටවටා හිරු. රටවටා හිරු. වෙසක් සතිය නිමිත්තෙන් දිරිදු වැඩහිටියන් සියදෙනෙකුට උපස්ථාන කිරීමේ වැඩසටහනක් නාරායන්පිට ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී අද පැවැත්වුණේ පොලිස්පති පූජි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. අපිට මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා පොලිස් නිලධාරීන් හැටියට නිලධාරීන් වැඩගෙන පින් කරන්න. ඒ පින පොට හරව ගන්න එපා. පින වැඩි කරගන්න. මහියංගනයේ රිදීමාලියද්ද දෙහිගම ප්‍රදේශයේ උක්කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම හේතුවෙන් බඩේරුග ඇතුළු වගාවන් වලට බලපෑම් එල්ලවන බවට චෝදනා කරමින් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් ඔහුට විරෝධය පළ කළා. යාපනයේ චාවකච්චේරි කනගම්පුලියරි ප්‍රදේශයේ හෝටලයකට යතුරු පෙද්දකකින් පැමිණි පුද්ගලයන් 6 දෙනෙකු ඒ හිමිකරුට සහ තවත් 2 දෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර තුවාල ලැබුවන් රෝහල්ගත කර තිබෙනවා. මීරිගම තලාකොළයා ප්‍රදේශයේ නිවසක් ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමට ලක් වූ අතර ගම්පහ ගිනිනීමේ ඒකකයේ පැමිණ ගින්න නිවා දැමුවා. රටවටා හිරු. අන්තර පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටේ දෙවන සතියට අදාළ තරග තුනක් ඊයේ පැවැත්වුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් රග්බි ඇරීනා විශේෂාංගය දැන්. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලොන්ඩන් පෙදෙස CRN FC ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණා. වෙස්ලි ක්‍රීඩකයින් මේ තරඟය ජයගත්තේ ලකුණු 26ට 14ක් ලෙසින්. පළමු වරදී අවසන් වන විටත් ඔවුන් ලකුණු 19ට 6ක් ලෙස පෙරමුණේ පසු වුණා. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සමග පැවති තරඟයෙන් ලකුණු 41ට 21ක් ලෙස ජයගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලයයි. කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ පළමු වරදී අවසන් වන විටත් ඔවුන් ලකුණු 19ට 7ක් ලෙස පෙරමුණගෙන සිටියා. ජයග්‍රාහී ඉසිපතන ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ උත්සාහක දිනුම් 4ක් සහ ගෝල දිනුම් 3ක් මගින්. කොළඹ රාජකීය සහ සයිරා විදුහල් තරඟ වැදුණා මරදාන සයිරා ක්‍රීඩාංගණයේදී. රාජකීය විද්‍යාලයේ මේ තරඟය පහසුවෙන් ජයගත්තේ ලකුණු 65ට 14ක් ලෙසින්. රාජකීය කණ්ඩායම මේ තරඟයේදී උත්සාහක දිනුම් 11ක් වාර්තා කළ අතර ඉන් 5ක ප්‍රවර්තනද සාර්ථක කරගන්නට සමත් වුණා. ඒ සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හමු වෙමු හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.